කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එරට ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තුතිය පිරිනමන බවත් කොරියානු පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක මහතා පවසනවා. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙති මහතා අතර පසුගියදා පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කොට තිබුණා. එහිදී අමාත්‍යවරයා කොරියාවේ ශ්‍රමික වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබා දී ඇති අවස්ථාව පිළිබඳව එරට රජයට ස්තුතිය පළ කළා. එමෙන්ම ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බවද අමාත්‍යවරයා විසින් අවධාරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් කොරියානු ආයෝජකයින්ට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම තුළින් එම ශ්‍රමිකයින්ගේ දායකත්වය ඉතා පහසුවෙන් ලංකාව තුළදී ලබාගෙන ලාංකික ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය වැනි වෙළඳපොළ වෙත ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව නියෝජ්‍ය කතානායකවරයා ප්‍රමුඛ කොරියානු නියෝජිත පිරිසේ අවධානය යොමු වෙලා තියෙනවා. ශ්‍රී ලංකාව වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගන්නා කාලය වැනි දුෂ්කර කාලයක් කොරියාවද පසු කළ බවත් මෙම තත්ත්වය ඉතා කඩිනමින් මගහරවාගෙන තම රටමෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් එම මහතා වැඩිදුරටත් සඳහන් කළා. කොරියානු නියෝජිත පිරිස සහ අමාත්‍යවරයා විසින් දෙරටටම බලපානු ලබන වීසා ගැටලු විසඳා ගැනීම පිළිබඳවත් වසර 50ක් පැරණි ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කරා.